ගැලපුන් නැතත් ගලප ගන්න ඕනේ. ලෝකයක් සමග මූව් වෙන්න ඕනේ. දැනට ලංකාවේ ඉලෙක්ට්‍රික් වෙහිකල් මාකට් එක ගැන මොකද හිතන්නේ? මම හිතන්නේ ඒක ග්‍රෝවින් මාකට් එකක්. මට පේනවා යං ජෙනරේෂන් ඕල් ජෙනරේෂන් හැමෝගෙම දැන් ලොකු ඇටෙන්ෂන් එකක් ගිහිල්ලා තියෙනවා EVs වලට. ඔයා හිතන විදිහට ලංකාවට ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් ගැලපෙනවා. මට හිතෙන්නේ ගැලපෙනවා කියන එක ගැලපුන් නැතත් ගලප ගන්න ඕනේ. මොකද මේ ලෝකය අපි තාක්ෂණය ලෝකයක් සමග මූව් වෙන්න ඕනේ. අනිත් අර මෙකැනිකල් වෙහිකල්ස් වගේ EV වල වෙන ඇඩ්වාන්ටේජ් ගොඩාක් තියෙනවා. පරිසර හිතකම වගේ ගොඩාක් ඇඩ්වාන්ටේජ් මොඩර්න් ටෙක්නොලොජි AI වලට මේක ෆිට කරන්න පුළුවන්. ඒ ඔක්කොම මොඩර්න් ටෙක්නොලොජිස් එක කියන්නේ ඒ නිසා ලංකාවට ඒක හුරු කළ යුතුයි. ටෙක්නොලොජි එකත් එක්ක ඉන්න කෙනෙක් හැටියට ඉස්සරහට ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් කාට හරි රෙකමන්ඩ් කරනවා. මම ඉංජිනේර කෙනෙක්, ජෙනරල් මැනේජර් කෙනෙක් විදිහට අපි කම්පැනි කීපයක වැඩ කළා. අනිවාර්යයෙන්ම රෙකමන්ඩ් කරනවා. මොකද ඒක තාක්ෂණයත් එක්ක ගොඩාක් දිගට යන ක්‍රමවේදයක් නිසා. ඒ නිසා මම හිතන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වගේ ඒවා එන්න පුළුවන් EV ටෙක්නොලොජි එකත් එක්ක පමණයි. ලංකාවේ දැනට ඉලෙක්ට්‍රික් වෙහිකල් මාකට් එකත් දකින ප්‍රශ්න මොනවද? මේක අනුගත වීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. මේක තාක්ෂණයේ තියෙන ලොකු ගැප් එකක් ලංකාවේ තියෙනවනේ. අන්න එතන ගැප් එක බ්‍රිජ් කරන්න මේවා ගෙන්නන ආයතන වලින් මේ ටෙක්නොලොජි ට්‍රාන්ස්ෆර් කියලා අපි කියනවා. ඒ ටෙක්නොලොජි ට්‍රාන්ස්ෆර් එකේ ගැප් එකක් තියෙනවා. අනිවාර්යයෙන්. අපිට පුළුවන් නම් ඒ වෙහිකල් එකේ තියෙන ටෙක්නොලොජි එක යූස් කරන්නේ කොහොමද කියලා අපේ ඕනර්ස්ලාව දැනුවත් කරන්න ඒක තමයි විය යුත්තේ. ඒකේ පැහැදිලිව ගැප් එකක් තියෙනවා. මොකද වෙහිකල් මේන්ටනන්ස් ඒ පැති ඔක්කොම ගියාම ඒ ගැප් එක හැමදාම තිබුණා. අද මේකටත් ඒක එහෙම දකින්න තියෙනවා. ඔබතුමා හිතන විදිහට ලංකාවේ charging networks ඇතිද ප්‍රමාණවත් වෙනවද කොහොමද? පැහැදිලිවම ප්‍රමාණවත් නැති ඒක තාම වේගයෙන් ව්‍යාප්ත කළ යුතු දෙයක්. ඒක ප්‍රධාන බාධායක් විදිහට මම දන්නවා. දැනගෙන හිටියද ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් බූස්ට් කරන්න ඕන කියලා දෙයක් ගැන? නෑ. එහෙම දැනන් හිටියේ නෑ.